කිව්වා ආණ්ඩුවට දැන් නියං කාලේ ආපු හින්දා තමයි මේ කුණු කන්ද අඩි 180ක් උසර තිබ්බා හින්දා කඩන් වැටුන්නේ නැත්තේ. වැස්සාවම මේක කඩන් වැටෙනවා. ඒ නිසා මේකේ තවදුරටත් කුණු දාන්න බෑ කියලා අපි මේක අයින් කරන්න කියලා කිව්වා. එතකොට ඒකේ පළවෙනි පියවර හැටියට මේකට කුණු කියන එක නතර කරන්න අධිකාර ජනාධිපතිතුමාගේ නියෝගය මත සියලු දේවල් වෙලා තියෙන්නේ. මේක මහා පුදුම ආණ්ඩුවක්. මාස දෙකක් වෙනවා ජනාධිපතිතුමා නියෝගය දීලා තියෙනවා, අගමැතිතුමා නියෝගය දීලා තියෙනවා. වැඩේ කරන්නේ නැහැ. මේක මාර කෙලියන්නේ. එතකොට දැන් අපි මොකද්ද කරන්නේ? ඉතින් ඒක නිසා පැහැදිලිවම එදා අපි මේ පිළිබඳව උද්ඝෝෂණයක් කරා. අපේ විරෝධතා ව්‍යාපාරයේ මේ පැවැත්තුවා. පළාත් පාලන ඇමතිතුමා ඊට පස්සේ සාකච්ඡාවක් තියලා අධිකාර ජනාධිපතිතුමාගෙන් මේ එක්ක සාකච්ඡාවක් දෙනවා කිව්වා. දැන් ඒ අනුව දැන් ඊට පස්සේ මම විදේශගත වුණා. දැන් ඊයේ මේ කුණු කන්ද ගිනි ගත්තා. එතකොට මේ එකෙට්ටවත් තේරෙන්නේ නැහැ මේ අවට ග්‍රාම සේවාසම් 8ක පවුල් පවුල් 8700 ගානක 39000ක ජනතාවක් මේකෙන් පීඩා විඳිනවා. දැන් ඊයේ මේ ගින්න පැතිරුණා නම් අනිවාර්යයෙන්ම ගෙවල් 1000ක් 1500ක් මේකෙන් විනාශ වෙනවා. මේක ගම් වතුරට වැඩි ආපදාවක් අපිට. ඒ නිසා අපි කොහොම හරි විශාල මෙහෙයුමක් දාලා ඒ ගින්න මැඩ පැවැත්තුවා. ඉතින් මේක පාලකයන්ට තේරෙන්නේ නැත්නම් අතිගරු ජනාධිපතිතුමා රුසියාවේ ඉඳලා ආවයින් පස්සේ අපි ගන්න තීන්දුව වඩා දැඩි වේවි. ඒකෙදි අපිට පක්ෂ නැහැ, පාට නැහැ, ಜಾති නැහැ, ආගම් නැහැ, කුල බල ભેද මොකුත් නැහැ. ඒක නිසා සමහරට ආණ්ඩුවට විරුද්ධව ගිහිල්ලා හරි අපිට මේක දෙකෙන් එකක් බේර ගන්නවා. මොකද හේතුව මේ හැමදාම අපිව මුලාවටපත් කරන්න, අන්දන්න, මෝඩයා කරන්න, අපිට නිකන් ලාභ චූන් දෙන්න අපි තව දුරටත් ආණ්ඩුවේ ඉන්න ඇයට ඉඩ දෙන්නේ නැහැ. මමත් මේ ආණ්ඩුව තමයි නියෝජනය කරන්නේ. නමුත් මේක තේරෙන්නේ නැත්නම් ආණ්ඩුවේ മന്ത്രിවරයෙක් හැටියට මගේ තානාන්තර මොකුත් මට වැඩක් නැහැ. කොළොන්නාව ජනතාවගේ පීඩාවට ජනාධිපතිතුමා දෙන නියෝගය පිළිගන්නේ නැති නිලධාරීන් ඉන්නවනම්, අගමැතිතුමා දෙන නියෝග පිළිගන්නේ නැති නිලධාරීන් ඉන්නවනම්, ඒවා ක්‍රියාත්මක කරන්න බැරි ආයතන තියෙනවනම් ඒ ආයත විරුද්ධව කරන්න ඕන උපරිම දේ කරලා අපි මේ කුණු කෙන එක මෙහෙට නතර කරන එක විතරයි අපේ එකම බලාපොරොත්තුව.